ඔයගොල්ලන්ව ගොඩක් ආදරෙන් ඔන්න අදත් live through YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් මම 2024 අවුරුද්දේ use කරපු හැම product එක ගැනම honest quick review එකක් ඔයගොල්ලන්ට අද වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක categorize කරලා තියෙනවා hair care, skin care, body care සහ fragrance විදිහට. ඉතින් මේ ඔයගලන්ට ඕන කැටගරි එකක් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කැටගරිස් හතරම බලන්නත් පුළුවන්. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව අද වීඩියෝ එකට ඉක්මනටම යමු. ඉතින් අපි මුලින්ම කතා කරමු hair care products ගැන. මගේ hair care range එක ගත්තාම මම අවුරුදු ගාණක් තිස්සේ ආසාවෙන්ම පාවිච්චි කරන product එකක් තමයි. ඒ තමයි මෙන්න මේ product එක. Estara hair miracle hair cream එක. ඉතින් මගේ most favorite product එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක නිතරම රැඳිලා ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ product එකට මම කොච්චර කැමතිද සහ මට මේකෙන් ලැබිලා තියෙන results කොච්චරද කියලා. මම මේක quick review එකක් හින්දා ඉක්මනටම මේක result එක කොහොමද කියන එක මම කියන්නම්. මොකද මම full review එකක් මම මගේ channel එකේ publish කරලා තියෙනවා මේකේ. ඉතින් ඒ නිසා කැමති කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මේක බලන කෙනෙක්ට මම quick review එකක් කියන්නම්. ඉතින් මේකෙන් මට මගේ තිබුණු hair falling ප්‍රශ්නේ නැත්තටම නැති කරගන්න උදව් වුණා සහ මගේ hair growth එකත් දැන් මේ වෙද්දිත් ගොඩාක් හොඳට සිද්ධ වෙනවා. ඉතින් මේක මගේ hair care range එකේ තියෙන මගේ most favorite product එකක්. ඉතින් මම ඒක කියන්න ඕනේ 2024 අවුරුද්දේ hair care range එකේ මගේ most favorite products වලින් එකක් තමයි Estara කියලා කියන්නේ. ඉතින් අපි ඊළඟට යමු අනිත් products වලට. ඉතින් මම අවුරුදු 2-3ක ඉඳලා එක දිගටම use කරපු sulfate free shampoo and conditioner එක තමයි Bisekaiගේ shampoo එක සහ conditioner එක. ඉතින් මේක ඇත්තටම continuously මම මේක වෙනස් කරේම නැති product එකක්. continuously use කරපු නිසා ඉතින් ඇත්තටම මගේ කොණ්ඩේ dry වෙන්න ගත්තා පොදුම විදිහට. ඉතින් ඒ නිසා මම 2024 මුල් කාලේ මේ products දෙක use කරා. ඉතින් මට මුල්ම කවල් මම මේක use කරන්න ගත්ත මුල්ම දවස්වල මට මේක bestම results දුන්න product එකක්. ඉතින් මේක කාලයක් use කරද්දී හැබැයි මට දැනුණ දේ තමයි මගේ කොණ්ඩේ පොඩ්ඩක් dry වෙන්න ගත්තා. ඉතින් කොහොම නමුත් මගේ 2024 අවුරුද්දේ මුල් කාලේ use කරපු products දෙක තමයි මේ shampoo එක මේ conditioner එක. ඊට අමතරව ඒගොල්ලන්ගේ තියෙනවා Biseka curls කියලා මෙන්න මේ curling definer එක. ඒ කියන්නේ මේක curly hair වලට තමයි specially තියෙන්නේ. නමුත් මේක wavy hair එකටත් use කරන්න පුළුවන් විදිහේ product එකක්. ඉතින් මම මේක ඇත්තටම මට ලොකු බොටල් එකකට යන්න නැතුව මම පොඩි බොටල් එක try කරේ. ඔයගලන්ට දැන් මෙහෙම පෙවුනට මේකේ මම අන්තිම ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මේකේ. මම ගොඩාක්ම use කරලා මේ අන්තිම ටික විතරයි use කරන්න තියෙන්නේ. මම personally මම මේ product එකට ඒ තරම්ම මම කැමති නොවුණු product එකක් මේක. සමහරක් අයට මේක හොඳ ඇති. නමුත් මට මේ product එකෙන් ලොකු result එකක් තිබුණේ නැහැ. ඉතින් මේක 2024 මම use කරපු තවත් එක product එකක්. ඉතින් මම කියවන දැන් මගේ අර shampoo කලින් use කරපු shampoo conditioner එක නිසා මගේ කොණ්ඩේ dry වුණා කියලා. ඉතින් මම use කරපු වාර කීපයක් ඇතුළත ඒ කියන්නේ හරිම වාර පොඩි වාර ගානක්. ඒ කියන්නේ වාර අපි කියන්නකෝ වාර 2-3ක් ඇතුළත කියලා. ඉතින් 2-3ක් ඇතුළත මට මාරම වෙනසක් මගේ කොණ්ඩේ පෙන්වන්න පුළුවන් වුණ bestම shampoo conditioner එකක් තමයි මේ ඊළඟට මම කතා කරන්නේ. ඒ තමයි British Cosmetics ලගේ hair care range එකේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ hair care range එක miracles කියලා තමයි කියන්නේ ඒගොල්ලන්ගේ hair care range එකට. ඒකේ තියෙනවා මම ගත්තේ use කරන්න Moisture Plus කියන මෙන්න මේ shampoo එක Moisture Plus කියන. ඒකයි ඒකෙම ගත්තා conditioner එක. ඉතින් අපි මේ සමහරක් විට අපි හිතන්නේ නැහැ අපිට affordable price එකකට ගන්න පුළුවන් දේවල් වල හොඳ results තියෙන්න පුළුවන් කියලා. මොකද මේකේ ලොකු chemical මේකේ ingredients ගත්තාම chemical පැත්තේ ගොඩාක් අඩු percentage එකක් තමයි තියෙන්නේ.
ඉතින් මට මේක බෙස්ම රිසර්ච් දුන්න ප්‍රොඩක්ට්ස් දෙකක් විදිහට මට මෙන්ෂන් කරන්න පුළුවන් 2024 අවුරුද්දේ. ඔයගොල්ලෝ දැක්කනම් මම මේ දෙක ගැන ෂෝට් වීඩියෝ එකකුත් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මේක මට කියන්න පුළුවන් මට හම්බ වෙච්ච ඩ්‍රයි හෙයා එකට හම්බ වෙච්ච හොඳම හොඳ විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් affordable price එකට ගන්න පුළුවන් වෙච්ච හොඳම ප්‍රොඩක්ට්ස් එකක් විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. මම මේක ගැන full review එකක් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න. ඔයාට තියෙන්නේ විශේෂයෙන්ම dry dull frizzy hair එකක් නම් ඔයාගේ pH එක balance කරලා ගොඩාක් හොඳට ඔයාගේ hair එක බලා ගන්න මේ දෙකට පුළුවන්. ඉතින් try කරලා බලන්න. මම අනිවාර්යයෙන්ම මේකේ full review එක ඉක්මනටම අරන්. ඒ වගේම hair care range එක ගැන කතා කරද්දී මම use කරපු තව product එකක් තමයි මෙන්න මේක. Garnier එකේ මේක ගොඩාක් viral වෙච්ච product එකක් නේ. ඉතින් Garnier එකේ මේ hair food එක මේක 3-in-1 product එකක්. ඉතින් මේක මෙහෙම තමයි තින්දෙන් ඉවරයි ඇත්තටම. මේක මාරම සුවඳයි. මේකේ product එකේ mention කරලා තියෙන්නේ made in Germany කියලා. නමුත් මම QR එක scan කරාම මේක ෆ්‍රාන්ස් තමයි මේකේ එන්නේ. QR එක scan කරාම. ඉතින් මේක ගැන කියනවා නම් මට ඒක එහෙම අර මේ TikTok එකේ YouTube එකේ කට්ටිය කියනවා වගේ අර wow රිසල්ට් එකක් ඇත්තටම මට මේකෙන් නෑ. හැබැයි මේක යූස් කරාම කොණ්ඩේ මාරම සුවඳයි. ඒක තියෙනවා. නමුත් අර එහෙම අර විශේෂ වෙනසක් මේ නැහැ. හැබැයි මේක ටිකක් අර යූස් කරාම පොඩ්ඩක් අර මගේ කොණ්ඩේ ගොඩක් හීනි වෙන්න මගේ ගත්තා. ඉතින් ඒක නිසා මම මේකට එච්චර ආස වුණේ නැහැ. හැබැයි මේකේ මම ගත්ත ප්‍රයිස් එකයි සහ මේකේ සුවඳයි නිසා මම ඉතින් සැරෙන් සැරේට මේක යූස් කරා. විශේෂයෙන්ම මම මේක යූස් කරේ කන්ඩිෂනර් එකක් විදිහට. ඉතින් මගේ hair care products ගත්තොත් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු skin care products ගැන. ඉතින් skin care ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්න ඕනේ cleansers ගැන. ඉතින් මම 2024 අවුරුද්දේ cleansers 3ක් use කරා. ඉතින් ඒකෙන් මේ තුනම මෙන්න මේ brand එකේ. මෙන්න මේ තුන තමයි මම use කරේ. මුලින්ම use කරේ මෙන්න මේක white mint cleanser එක. ඉතින් ඔයාට තියෙන්නේ oily ඒ වගේම acne තියෙන skin එකක් නම් මේ cleanser එක best cleanser එකක් විදිහට මට mention කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් හොඳයි ඒ වගේ skin එකක් තියෙන කෙනෙක්ට. මේකේ texture එක ගැන කියනවා නම් මේකේ මම හිතන්නේ ඔයගලන්ට පෙයි කියලා කහ කොළ mix වෙච්ච චුට්ටක් විතර thick formula එකක් තමයි මේකේ තියෙන්නේ white meat එකේ. ඊට පස්සේ මම use කරන්න ගත්ත එක තමයි white rose කියන එක. මෙන්න මේක all skin type ම කෙනෙක්ට use කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ හරිම මේ නිකන් watery නිකන් gel එකක් වගේ තමයි මේකේ තියෙන texture එක. මට ඒක උගන්න පෙන්වන්න විදිහක් නැහැ. ඒක නම් ඉවරටම ඉවරයි. පොඩ්ඩක්වත් නැහැ පෙන්වන්න තරම්වත්. ඒක හරිම නිකන් අර ඇලෝ ජෙල් එකක තියෙන මේ ටෙක්ස්චර් එක තියෙන්නේ අන්න ඒ වගේ ජෙල් ටයිප් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මම 2024 අන්තිම කාලේ යූස් කරන්න ගත්ත ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේක. ස්පා සිලෝන් ලගේ True Turmeric Vitamin C Glow Cleanser එක. ඉතින් මේක අතටම මේක යූස් කරන්න පුළුවන් dull එතකොට oily එතකොට blemishes තියෙන මේ වගේ skin types වලට use කරන්න පුළුවන් මේක. මේක ඇත්තටම මේකේ තර texture එක white mint එකේ වගේම ඒක නම් ඔයාලට පෙන්වන්න පුළුවන්. මොකද මම ඒකේ තව මෙන්න මේ විදිහට තියෙන්නේ. මේක fullම ඉවර කරලා නෑ මම. එහෙනම් ඒකේ texture එක ඔයාලට පෙන්වන්න පුළුවන්. මේක මම භාගයක් ඉවර කරලා තියෙන්නේ මේ පේනවා ඇති. තව භාගයක් විතර තියෙනවා. මේක හැබැයි මට කියන්නේ එහෙම කිසිම ගැටලුවක් නැහැ පිම්පල්ස් ආවෙවත්. එහෙම කිසිම දෙයක් වුණ නැහැ මට මොන වෙනසක්. මේක හැබැයි ඕගොල්ලොන්ට අන්නාසි වගේ ඇලර්ජි කෙනෙක් නම් ඔයා මේක යූස් කරන්න කලින් චුට්ටක් හිතන්න. මොකද මේකේ මිනි වර්ෂන්ස් තියෙන කාලෙක ඒ කියන්නේ ඔය තියෙනවනේ ඒගොල්ලන්ගේ ගැලරිස් එහෙම ගැලරිස් තියෙන කාලෙක මිනි වර්ෂන් එකක් අරගෙන try කරලා බලන්න. මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ අන්නාසි කියලා මට කන්සල්ට් කරා එතන හිටපු ඇසිස්ටන්ට්.
මොකද අන්නාසි වගේ ඇලර්ජි වෙන කෙනෙක්ට මේක මැච් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඒක ගැන පොඩ්ඩක් කන්සර්න් වෙන්න. ඕගොල්ලෝ මේක try කරන්න ඉන්නවා නම් මට නම් එහෙම කිසිම ඇලර්ජි එකක් එහෙම මුණ රතු වෙලා කසලා ඇලර්ජි වෙලා එහෙම කිසිම දෙයක් මේකෙන් උනේ නැහැ. හැබැයි මට අර මේ ඩිසෙම්බර් සීසනල් වෙදර් එකත් එක්ක මාරම විදිහට මගේ ස්කින් එක ඩ්‍රයි වුණා. ඒ කියන්නේ දැන් මේක විශේෂයෙන්ම අර මේ ඔයිලි ස්කින් එකකටත් යූස් කරන්න පුළුවන් විදිහට මේක තියෙන්නේ. එතකොට මම කියන්නේ විටමින් C එකෙන් පොඩි නිකන් අර ග්ලෝනස් එකක් වෙනවා කියලා කියනවා. නමුත් අර ඒකෙන් මම දන්නේ නැහැ ස්කින් එක තව චුට්ටක් අර ඩ්‍රයි වෙනවද කියලා. ඉතින් ඒ නිසා මම මේක 2024 මේ ඇත්තටම පාවිච්චි කරන එක පොඩ්ඩක් නැවත අතර කරා මගේ අර ස්කින් එක ටිකක් ඩ්‍රයි වෙන්න ගත්ත නිසා. ඉතින් කොහොම නමුත් 2024 මම යූස් කරපු ක්ලෙන්සර්ස් තුන තමයි මෙන්න මේ. හරි අපි ඊළඟට බලමු තව මම මොනවද යූස් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගර්ල්ස් සාමාන්‍යයෙන් අපි කැමති මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හොඳයි කිව්වහම ඒක try out කරලා බලන්න. ඉතින් එහෙම try out කරන්න ආසාවෙන් ගත්ත ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේක. ස්නේල් ජෙල් එක. මම මේකේ full review එකක් මගේ channel එකේ කරලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරනවා නම් මේක ඇත්තටම මට හරි ගියේ නැති ප්‍රොඩක්ට් එකක්. මගේ ස්කින් එකේ පුදුම විදිහට පිම්පල්ස් ඇවිල්ලා මගේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වුණා. ඉතින් ඒ නිසා මම ඔයිලි ස්කින් තියනවා නම් ඔයාට මම මේක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ යූස් කරන්න කියලා. ඉතින් 2024 අවුරුද්දේ මම යූස් කරපු එක ටෝන් එකක් තමයි මේක ස්පාසිලෝන් ලගේ. අනිත් එක තමයි ස්වභාවිකව ගන්න රෝස මල් වලින් ගන්න රෝස් වෝටර්. ඉතින් අපි ගෙදරම හැදුන රෝස් මල් වලින් තමයි ඒ රෝස් වෝටර් එක අපි හදාගන්නේ. ඉතින් ඒ දෙක තමයි මම ටෝනර්ස් විදිහට 2024 අවුරුද්දේ යූස් කරේ. ඊට අමතරව අයිස් කියුබ්ස් උත් මම යූස් කරා ටෝනර්ස් විදිහට. ඉතින් මගේ ඩේ ක්‍රීම් එක 2024 අවුරුද්දේ ඩේ ක්‍රීම් එක තමයි ස්පාසිලෝන් ලගේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක නීමන් T3 Mattifying Day Protector. මෙන්න මේක නම් මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් මාරම හොඳයි. මම මේ රේන්ජ් එක ගැන අනේ සෝරි මම මේක ගැන රිවිව් එකක් ඔයගලන්ට අරන් එනවයි කියලා චුට්ටක් කාල නමුත් මට කරන්න බැරි වුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඉක්මනටම මේ රේන්ජ් එක ගැන, ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ නීම් රේන්ජ් එක ගැන මම ඉක්මනටම රිවිව් එකක් අරන් එනවා. මොකද මේක මාරම හොඳයි. මේ රේන්ජ් එක විශේෂයෙන්ම වාගේ පිම්පල්ස් ඇක්නි තියෙනවා නම් ඔයාට ඒක ට්‍රීට් කරන්න බෙස්ට්ම රේන්ජ් එකක් මේක. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒක ඉක්මනට අරන් එන්නම්. එතකන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ඩේ ප්‍රොටෙක්ටර් එක බෙස්ට්ම බෙස්ට් ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම්. ඉතින් මේකෙන් අර සාමාන්‍යයෙන් අපි ඩේ ක්‍රීම්ස් ගෑවහම අපිට අර මූණ ඔයිලි වෙනවනේ. එතකොට මේකෙන් වෙන විශේෂත්වය එහෙම කිසිම විදිහකින් අපේ මූණ අර ඔයිලි වෙන්නේ නැහැ. අර එහෙම ඔයිලි වෙන්නේ නැහැ. ඇත්තටම මැටිෆයින් ලුක් එකක් එනවා මූණට මේක ගෑවහම. හැබැයි එහෙම කියලා අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. දැන් කෙනෙක් බය වෙන්න පුළුවන් මැටිෆයින් ලුක් එකක් ආවහම මේක මේ ස්කින් එක ඩ්‍රයි වෙනවද කියලා. නෑ, එහෙම එකක් නෑ. ඉතින් මේ ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම්. ඊට පස්සේ මම 2024 අවුරුද්දේ ආසාවෙම පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේක. ස්පාසිලෝන් ලගේ නීමන් T3 එක්ස්ෆෝලියේටර් එක. මේක බෙස්ට්ම ප්‍රොඩක්ට් එකක්. මේක චුට්ටක් හાર્ඩ් ස්ක්‍රබ් එකක්. හැබැයි මේකේ ඔක්කොම තියෙන්නේ ඉන්ක්ලූඩ් වෙලා නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස්. දැන් නම් මේක ඉවරයි. ඉතින් මේක සුවඳට මාර ආසයි. ඉතින් ඇත්තටම මේකේ අර මේ ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට අතට අහු වෙනවා මේක යූස් කරද්දී. ඉතින් මේක ගොඩක් හොඳයි මේ ඔයාට දෙන ඔයිලි ඒ වගේම ඇක්නි තියෙන ස්කින් එකක්. ඊට පස්සේ මම තවත් ආස කරන ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේක. මේ තමයි ස්පාසිලෝන් ලගේ ස්කින් බැලන්ස් කියන රේන්ජ් එකේ තියෙන මොරින්ගා ක්ලැරිෆයින් ක්ලේ මාස්ක් එක. බලන්නකෝ මේ අන්තිම ෂුට් තියෙන්නේ මේකේ. ඉතින් මේක මාරම සුවඳයි. මේක ගැන කියනවා නම් මේකත් ගොඩක් හොඳයි. ඔයාට ඔයිලි ඇක්නි ස්කින් එකක් තියෙනවා නම් මේකත් අර ඇක්නි සුවපත් කරන්න මාරම සපෝට් එකක් වුණා. මට අර ස්නේල් ජෙල් එකෙන් ඇති වෙලා තිබුණ ඇක්නි කන්ට්‍රෝල් කරන්න මට මේ නීම් රේන්ජ් එක මාරම සපෝට් එකක් වුණා.
ඉතින් මේකේ තරම් මුරුංගා කොළවල කෑලි අහු වෙනවා ගර්ල්ස්. ඉතින් ඔයාටත් මට මේ කියන්නේ ඔයා මේක ගැන හොයනවා නම් මම ඉස්සරහට ලොකු රිවිව් එකක් අරන් එන්න. නැත්නම් පුංචි රිවිව් එකක් විදිහට මේ ප්‍රොඩක්ට් එක ගැන කියනවා නම් මේක බෙස්ට් ප්‍රොඩක්ට් එක. ඉතින් ඊළඟට මම යූස් කරේ ගොඩාක් ආසාවෙන් යූස් කරපු ප්‍රොඩක්ට් එකක් මෙන්න මේක. Neiman T3 range එකේ තියෙන overnight treatment mask එක. මේක gel mask එකක්. ඒ කියන්නේ gel එකක් වගේ. ඔයගලන්ට පෙන්වන්න ඇත්තටම මේක නෑ පොඩ්ඩක්වත් ඉවරයි. මේක නිකන් අර ඇලෝ ජෙල් එකක් වගේ. මේක පිම්පල්ස් වලට ට්‍රීට් කරන්න හොඳම හොඳ ප්‍රොඩක්ට් එකක්. එතකොට මේක තියෙනවාට ඕනනම් පිම්පල් එකක් ආවහම ඒක උඩින් ඇප්ලයි කරන්නත් පුළුවන් නැත්නම් මුළු ෆේස් එකේම ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ දෙවිදිහටම යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මම 2024 යූස් කරලා ඉවර කරමු. ඉතින් මගේ අර ගොඩාක් ඇක්නි ආවට පස්සේ affordable range එකක ගන්න පුළුවන් products මොනවාද කියලා හොයද්දි ගොඩක් අය mention කරලා තිබුණා මේ Janet එකේ range එක හොඳයි කියලා. මොකද Janet කියලා කියන්නේ spa salon ලගේ තව pro brand එකක් නේ. ඉතින් මම ගත්තා මෙන්න මේ no marks pimple out කියන මෙන්න මේ product එක treatment එක මෙන්න මේක. මෙන්න මේක. හැබැයි අනේ මට නම් මේකෙන් එහෙම ලොකු රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. මගේ එහෙම පිම්පල්ස් අඩු වුණෙත් නැහැ. මාක්ස් අඩු වුණෙත් නැහැ. මම මේක යූස් කරා සති 3ක් 4ක් විතර මේක යූස් කරා. නමුත් මට ඒකෙන් රිසල්ට් එකක් නැහැ. ඉතින් ඒ නිසා මම මේක යූස් කරන්නේ නැතුව මගේ අනිත් රේන්ජ් එකට මම ගියා. ඔය ටික තමයි මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් විදිහට මට ඔයගලන්ට මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කතා කරන්නේ මගේ බොඩි කෙයාර් ප්‍රොඩක්ට්ස් විදිහට මම මොනවාද යූස් කරේ කියලා. ඒකෙන් පළවෙනිම ප්‍රොඩක්ට් එක තමයි දැන් අපේ බොඩි එක පිරිසිදු කරන ප්‍රොඩක්ට් එක මෙන්න මේක. Love Essence brand එකේ shower gel එක තමයි මම යූස් කරේ. මේක මගේ දෙවෙනි බොටල් එක. ඉතින් මම ගොඩාක් ආස වුණා මේගොල්ලන්ගේ මේ Spanish Jasmine range එකට. ඉතින් ඒ නිසා මම මේක ආයෙමත් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බොඩි ස්ක්‍රබ් එක මෙන්න මේක. බොඩි ස්ක්‍රබ් එක මේකත් මාරුම සුවඳයි. මේ දැන් නම් ඉවරයි. චූට්ටක් තව තියෙනවා. මේකත් මාරුම සුවඳයි. ඉතින් අර කම්බිනේෂන් එකක් විදිහට මේ රේන්ජ් එකම යූස් කරන කෙනෙක්ට අර සුවඳ ටිකක් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඇත්තටම really sorry girls මගේ බොඩි ලෝෂන් එක මේ Spanish Jasmine එකේ මගේ බොඩි ලෝෂන් එක මම දෙසැම්බර් මාසේ මගේ ඔක්කොම බඩු ටික අයින් කරා. මම ඇත්තටම ප්ලෑන් කරන් හිටියේ නෑ මෙහෙම වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒ නිසා මගේ ගොඩාක් බඩු අයින් කරා. මොකද මට දැන් අලුත් ඒවා ආවම තියාගන්න ඉඩ නැහැනේ. ඊට කලින් අවුරුද්දේ ගත්ත බෝටල් එක ඉවර වුණ නිසා ගිය අවුරුද්දේ තව බෝටල් එකක් ගත්තා 2024ට. ඉතින් ඒ බෝටල් එකත් මම හිතුවේ මගේ ළඟ තව එක්ස්ට්‍රා එකක් තියෙනවා කියලා. ඉතින් මම ඒක අයින් කරලා ඉතින් මේකෙම බොඩි ලෝෂන් එක මම යූස් කරා. ඒකත් සුවඳයි. මම ආසයි ඒ සුවඳට. ඉතින් මේ තුනම කම්බිනේෂන් එකක් විදිහට යූස් කරාම වගේ සුවඳ ටිකක් වෙලා රැඳිලා තියෙනවා. හැබැයි ඒක අර මුළු දවසම ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවා කියන්න බෑ ලෝෂන් එක. නමුත් ඔයගලන්ට normal ලෝෂන් එකක් විදිහට affordable price එකකට ගන්න පුළුවන් ලෝෂන් එකක් විදිහට මෙන්ෂන් කරන්න. ඊට පස්සේ මම Love Essence ලගේ body smoothie එක මේක දැන් ඉවරයි. මේකේ තියෙන්නේ අර නිකන් අමුතු රෝසමල් සුවඳක් වගේ තමයි සුවඳක් මේකේ තියෙන්නේ. මේක බොඩි ලෝෂන් එකද මේකද හොඳ කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම ලොකු වෙනසක් නැහැ. මේක අර ඉක්මනටම කියන්නේ මේකේ බොඩි ලෝෂන් එකත් එක්ක බැලුවහම මේකේ ටෙක්ස්චර් එක චුට්ටක් විතර ඒකට සාපේක්ෂව චුට්ටක් විතර ඝනකමයි. ඉතින් මේකත් සාමාන්‍යයෙන් ඔයගලන්ට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මම යූස් කරපු බ්‍රෑන්ඩ් එකක් තමයි මේ Lora කියන බ්‍රෑන්ඩ් එක. Lora Natural Beauty Care කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒකේ ගොඩාක් ෆේස් පැක් වර්ග එහෙම මම යූස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ආස වුණා ඒගොල්ලන්ගේ තිබුණා මේ අලුතෙන් හඳුන්වලා දීලා බොඩි ලෝෂන් එකක්. ඩේ බොඩි ලෝෂන් එකකුයි නයිට් බොඩි ලෝෂන් එකකුයි දෙකක් තිබුණා. ඉතින් මම මේකේ නයිට් බොඩි ලෝෂන් එක try කරන්න ගත්තා. මේක තියෙන්නේ turmeric and saffron brightening body lotion කියලා.
මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම මේක නම් මම ඉවර වෙන්නම යූස් කරේ නෑ. හැබැයි ගොඩක් දුරට යූස් කරා. මේ අන්තිම ටික තමයි තියෙන්නේ. හැබැයි මම මේකට ඒ තරම් මේ ආස වුණ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. එහෙනම් මට ලොකු රිසල්ට් එකකුත් මේකෙන් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ආයි රීපර්චේස් එකකට ගියෙත් නැහැ. මේ අඩියේ චුට්ටක් තමයි ඉතුරුලා තියෙන්නේ මේකේ. ඉතින් මේක නම් එච්චර මම ආස වුණ නැති ප්‍රොඩක්ට්. ඊට පස්සේ බොඩි ලෝෂන් ගැන කතා කරනකොට මම ස්පාසිලෝන්ලගේ අවුරුදු ගැලරි එකට කියන්නේ ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ මේ වීඩියෝස්. ඉතින් මම අවුරුදු ගැලරි එකට ගිය වෙලාවේ ඒගොල්ලන්ගේ තිබුණා අර ප්‍රොඩක්ට්ස් හතරක්. රුපියල් 3000කට ගන්න පුළුවන් ඔෆර් එකක් තිබුණා. ඉතින් එතකොට මම ඒගොල්ලන්ගේ ගත්තා බොඩි ලෝෂන්ස් මේ පොඩි මිනි බොඩි ලෝෂන්ස්. මම ආසම කලින් යූස් කරලා තියෙන මම ආසම එකක් තමයි මෙන්න මේක. කාඩමම් රෝස් එක මේක මම ආසයි. ඊට අමතරව මම ගත්තා මෙන්න මේක. සෑන්ඩල්වුඩ් එක මේක ඇත්තටම හොඳ සුදු හඳුන් සුවඳක් තියෙනවා. මේක ඊළඟට මෙන්න මේක ජස්මින් බොඩි ලෝෂන් එක. මේකෙත් හොඳම හොඳ ජස්මින් සුවඳක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් ගත්තා. මේකත් හරි නිකන් අමුතු කාම් ස්මෙල් එකක් තියෙන්නේ. ඒකත් හරි සුවඳයි. ඉතින් මේ හතරම මම 2024 ඉවර කරපු ප්‍රොඩක්ට්. ඊට පස්සේ මම ගැලරි එකෙන්ම ගත්තා තව මේ අර පර්ෆියුම් අර මිනි versions තිබුණා ඒවත් එක්ක එනවා perfume lotions. ඒ වයින් මම මේ එකක් නම් 2024 ඉවර කරා. මගේ favorite range එකක් තමයි මේ නිලාවේලි කියලා කියන්නේ. ඒකේ perfume lotion එක 2024 ඉවර කරා. ඒක නම් මෝරම සුවඳයි. ඒක අර මේ body lotion එකට වඩා චුට්ටක් විතර thick texture එක. මේකත් එක්ක මේ body spray එක use කරාම චුට්ටක් වෙලා වැඩිපුර වෙලා ටිකක් රැඳිලා තියෙනවා skin එකේ. මේක අර body lotion එකක් කියන්නේ body lotion එකට වඩා මේක චුට්ටක් විතර thick හැබැයි ඉක්මනට absorb වෙනවා. ඉතින් මේකත් මම ආසම product එකක්. ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් body care ගැන කතා කරනකොට මට ගැලරි එකෙන් free හම්බෙච්ච මෙන්න මේක ගැනත් කියන්න ඕනේ. මම සාමාන්‍යයෙන් hand cream use කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මට මේක free gift එකක් විදිහට හම්බුන නිසා මම මේක use කරා. මේ lemon grass hand cream එක. මේකේ සුවඳ ටිකක් අර citrus පැත්තට බර මේ සුවඳක් තමයි මේකේ තියෙන්නේ. මේක නම් දැන් ඉවරයි. ඉතින් මේකෙන් අර හොඳට ටිකක් අපේ අත් හොඳට හයිඩ්‍රේට් වෙනවා. මේකට මම ආසයි. හැබැයි මම සුවඳට ගොඩාක්ම ආස නැහැ. නමුත් මේකේ අර මොයිස්චරයිසිං වෙන විදිහට මම ආසයි. අපි බලමු දැන් ෆ්‍රේග්‍රන්ස් මම මොනවද 2024 අවුරුද්දේ යූස් කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ most favorite product එක ස්පාසිඩෝන්ලගේ නිලාවේලි. මේක තමයි මගේ most favorite product එක 2024 අවුරුද්දේ සහ කවදා වුණත්. ඊට පස්සේ මම මේ ඔන්ලයින් පේජ් එකකින් ඕඩර් කළා මෙන්න මේ Victoria's Secret එකේ Pure Seduction කියන එක. හැබැයි මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක නෙමෙයි. මේක මේ කොපි version එකක්. මේකත් සුවඳයි. මේක ඉතින් කොපි version එකක්. ඔරිජිනල් ප්‍රොඩක්ට් එක නෙමෙයි. ලොකු වෙලාවක් සුවඳ රැඳෙන්නේ නැහැ. අර සාමාන්‍යයෙන් රීඅප්ලයි කරොත් ටිකක් වෙලා තියාගන්න පුළුවන්. ස්පාසිලෝන්ලගේ අවුරුදු ගැලරි එකට ගිය වෙලාවේ මම ගත්තා කිව්වනේ මේ මිනි versions perfumes වල ඉතින් මෙන්න මේ sets දෙක ගත්තා. ඔයගොල්ලෝ නිතරම මාත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ වෙදිත් එක දැකලා ඇති. මේක මට අලුත් එකක්. මේක උණ වටුන එකේ මිනි version එක. මේකත් ගොඩාක් සුවඳයි. ඊට අමතරව ඉතින් මගේ most favorite නිලාවේලි එකක් මම purchase කරා. මේ ටික තමයි මගේ 2024 අවුරුද්දේ fragrance collection එක. ඉතින් 2024 අවුරුද්දේ මම use කරපු හැම product එක ගැනම මොන අද වීඩියෝ එකකින් මම කතා කළා. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් වැදගත් වුණා කියලා. ඔයගොල්ලෝ මේ products ගැන හොයමින් ඉන්න කෙනෙක් නම්. ඉතින් මේ හැම product එක ගැනම quick review එකක් ඔයගලන්ට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අනිවාර්යයෙන්ම මම mention කරන්න ඕනේ මේ
කිසිම දෙයක් ප්‍රමෝෂනල් කන්ටෙන්ට් එකක්වත් එහෙමත් නැත්නම් කොලැබොරේෂන් කන්ටෙන්ට් එකක්වත් නෙමෙයි මේ මගේ honest review එක. මගේ 2024 අවුරුද්දේ මම යූස් කරපු හැම ප්‍රොඩක්ට් එක ගැනම තමයි අද වීඩියෝ එකකින් මම කතා කළේ. ඉතින් මම හිතනවා නම් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. මගේ channel එකේ වීඩියෝස් ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම මේක ළඟින්ම තියෙන bell notification එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම YouTube එකට කලින් මගේ ගොඩාක් contents මම අනිත් මගේ social media platforms වල publish කරනවා. ඉතින් ඒ පැත්තට ගියොත් ඒවටත් ඔයගලන්ට ඉක්මනටම respond කරන්න පුළුවන් මේ YouTube එකට එන්න කලින්. ඉතින් thank you so much අදත් වීඩියෝ එක බලුවට.